හායි යාළුවනේ. ඔයාලා හැමෝම Excel cook with ආශි channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අමුද්‍රව්‍ය 3කින් ඉක්මනින්ම රසවත් කෑමක් හදාගන්නේ කොහොමද කියලා. අපේ ලංකාවේ වගේම ගොඩක් විදේශ රටවල කට්ටියත් තේ බොන්න හරි කැමතිනේ. ඉතින් මේ හදන කෑම නම් ගොඩක්ම සුදුසු වෙන්නේ තේ බොන වෙලාවට තමයි. ඔයා මොනවත්ම හදන්න දන්නේ නැති කෙනෙක් වුණත් මේ කෑම නම් ඔයාට අනිවාර්යයෙන්ම තනියම හදන්න පුළුවන්. ඉතින් ගෙදර අයත් පුදුම කරන්නත් එක්ක මේ කෑම හදලා බලන්න. වැඩි වියදමකුත් යන්නේ නැති එකේ ඔයාලට ඉක්මනටම මේ කෑම හදාගන්න පුළුවන්. අපිට මේ කෑම හදාගන්න ඕනි වෙන්නේ පොල්, ඒ වගේම සීනි, ඔයාලට කැමති පාටකින් කලරින්, ඒ වගේම වතුර. ඒ විතරක් නෙමෙයි, අනිවාර්යයෙන්ම මතක් කරලා ඔයාලට ප්‍රමාණවත් පරිදි ලුණු ටිකකුත් එකතු කරගන්න. ඉතින් ඔන්න ඔය වගේ ඔයාලා අමුද්‍රව්‍ය ටික අරගෙන මෙන්න මේ තියෙන විදිහට හදලා බලන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ හීනියට පොල් ටික ගා ගන්න ඕනේ. සීනි ටික රන්වන් පාට වෙලා එද්දී ඔයාලා හදාගත්තු පොල් ටික ඒකට එකතු කරන්න ඕනේ. මේ තියෙන මං ගත්ත කලරින් එක. මම ගොඩක් ගෑනු ළමයි රෝස පාටට කැමතිනේ. ඉතින් මමත් එයාලා වගේම රෝස පාටට කැමතියි. ඒ නිසා මම රෝස පාට කලරින් එකතු කරගත්තා. යාළුවනේ ඔයාලා දන්නවද? මේ වෙලාවට නම් මාරම සුවඳක් තමයි එන්නේ. මං හරි මාසයි ඒ සුවඳට. විදිහකට භාජනයක තුනී කරලා මෙන්න මේ වගේ හැඩයකට හරි ඔයාලා කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මේ වගේ කෑමක් තියෙද්දි තේ එකක් නොතිබුණොත් එතන පොඩි අඩුවක් වගේ දැනෙනව නේද? ඉතින් ඊට පස්සේ හාහා පුරා කියලා මං හදාගත්තු මේ හකුරු මගේ සීයටයි අත්තම්මටයි රස බලන්න දුන්නා. යාළුවනේ, ඔයාලත් ඔයාලගේ අම්මයි තාත්තයි හරි ආච්චි සීයයි හරි එහෙම නැත්නම් ඔයාලට වඩා වයසින් වැඩි ඕනම කෙනෙක්ට ආදරෙන් සලකන්න. මොකද ඒගොල්ලෝ වයසට ගියපුවාම හරියට හැසිරෙන්නේ පුංචි ළමයි වගේ. ඉතින් ඔන්න ඔහම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.